ලෝකේ සැතපෙන ප්‍රතිමාවන් ඕනෑ තරම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ හිඳන අවස්ථාවන් හරි එහෙමත් නැත්නම් සැතපෙන ඉරියව්වක් හරි එහෙමත් නැතිනම් පිරිනිවන් මංචකේ හරි මේකෙන් අර්ථවත් වෙනවා කියලායි කියන්නේ. බොහෝ දෙනා කියනවා ලංකාවේ තමයි දිගම සැතපෙන ප්‍රතිමාව තියෙන්නේ කියලා. සමහරු කියනවා දකුණු ආසියාවේම දිගම සැතපෙන ප්‍රතිමාව ලංකාවේ තියෙන්නේ කියලා. හැබැයි ඔබ දන්නවද මුළු ලෝකයෙන්ම දිගම සැතපෙන ප්‍රතිමාව තියෙන්නේ කොහෙද කියලා? ඇත්තටම ඒක තියෙන්නේ චීනයේ. මේ අපි කියන්නේ ඒ ගැන. ලොව දිගම සැතපෙන පිළිමය නැගෙනහිර චීනයේ ජියන්ෂි පළාතේ යියන් ප්‍රාන්තයේ පිහිටා තිබෙනවා. මහායාන බුදුදහම ප්‍රචලිත චීනයේ විශාල ගල්තලාවක තමයි මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මෙම පිළිමය නෙලලා නැහැ. මේ පිළිමය නරඹන්න විශාල පිරිසක් දිනකට සංචාරය කරනවා. මේ එක් නියපොත්තක සිටගෙන ඉන්න එක මිනිසෙක්ගේ ප්‍රමාණය දැක්කම ඔබටම හිතාගන්න පුළුවන් එහි විශාලත්වය කොයි තරම්ද කියලා. හැබැයි බුදු පිළිමය උඩ හිටගෙන ඉන්න එකින් මේ මිනිසුන් අපාගත වෙන්න ඕන කියලා හිතනවනම් ඔබ ඇත්තටම බෞද්ධ දර්ශනය ගැන කිසිදු අවබෝධයක් නෑ කියලත් මතක තියාගන්න ඕනේ.